මෙන්න මම ඉන්නවා මහවැලි ගඟ මැද. මහවැලි ගඟේ පළල්ම ස්ථානයේ වතුර පොදක්වත් නැති තරමට ගල් මතුවෙන්නම හිඳිලා ගිහිල්ලා. මේ ඔබට පේන්න තියෙන්නේ ලංකාවේ දිගම ගඟට අද වෙනකොට අත් වෙලා තියෙන ඉරණම. ඔබට පේනවද? මහවැලි ගඟේ වතුර අඩියටම හිඳිලා ගිහිල්ලා. මන් දැන් මේ ඉන්න තැන පිහිටලා තියෙන්නේ පේරාදෙණිය ප්‍රදේශයේ. පේරාදෙණියේ ඉඳලා කටුගස්තොලට යන්න තියෙන ගුහාගොඩ පාරේ යටිපැත්තෙන් තමයි මහවැලි ගඟ ගලාගෙන යන්නේ. මේ හරිය තියෙන වරාතැන්න කියන ප්‍රදේශයේ තමයි මේ මහවැලි ගඟේ පළල්ම ස්ථානයේ පිහිටලා තියෙන්නේ. හරියටම කිව්වොත් එහෙම ඔයාලා මේ ගුහාගොඩ පාරේ යනකොට දැකලා තියෙනවා නේද සීමා මාලකයක්. අන්නේ සීමා මාලකයට යටිපැත්තෙන් තමයි මහවැලි ගඟේ පළල්ම ස්ථානයේ පිහිටලා තියෙන්නේ. මෙතන තියෙන්නේ උඩරට අමරපුර නිකායේ මධ්‍යම ප්‍රාදේශීය සිරිමහ බෝධි සීමා මාලකය. ඉතින් ඔයාලා කවදා හරි දවසක මේ සීමා මාලකය ළඟ යන්දී බලාගෙන යන්න එතනින් පහළ තමයි මහවැලි ගඟේ පළල්ම ස්ථානයේ පිහිටලා තියෙන්නේ. ඔබට විශ්වාස කරන්න පුළුවන්ද? මම මේ ඔබට පෙන්වන්නේ නිකන් සාමාන්‍ය කැලේට ගියපු තනකොළ පිට්ටනියක් වගේ තැනක්. මේ තමයි වෙනදට දෙගොඩ තලා මහවැලි ගඟ ගලාගෙන යන භූමිය, මහවැලි ගඟේ සීමාව. හැබැයි අද තත්ත්වය ගොඩක් වෙනස්. මේ සියල්ලම හිඳිලා ගිහිල්ලා වල් පැලවෙලා ගස් කොළන් හැදිලා පුදුමාකාර විදියට හිතා ගන්න බැරි විදියට මහවැලි ගඟ වෙනස් වෙලා තියෙනවා. අපි ගඟ මැදට ගිහිල්ලා බලමු තව චුට්ටක් කොහොම තත්ත්වය කියලා. මම මේ ඇවිදගෙන යන්නේ ලංකාවේ දිගම ගඟේ මහවැලි ගඟ අද වෙනකොට හිඳිලා තියෙන තත්ත්වය. මේ තමයි මහවැලි ගඟේ පළල්ම තැන. ඉතින් පළල්ම තැනත් මේ විදියට හිඳිලා ගියා නම් මහවැලි ගඟට අද අත් වෙලා තියෙන ඉරණම හිතා ගන්න පුළුවන්ද? මේ මහවැලි ගඟට එකපාරට වතුර වැඩි වෙන්න පුළුවන්. අවදානම්. හැබැයි අපිට අග්ගාලා මේ වීඩියෝ එක අරගෙන ඉක්මනට යන්න. අද වෙනකොට විශාල ගල් පර්වත විතරයි මේ ඉතුරුලා තියෙන්නේ. කොයිතරම් ජල කඳක් දිත්ත සුලිකුණාටුවත් එක්ක මහවැලි ගඟ එන්න ඇද්දනේ. ඔබට පේනවද පල්ලෙහා නිවාස වගේක්? මේ පහළ නිවාස තියෙන්නේ. මේ සියලුම නිවාසවල වහල මට්ටමටත් වඩා වතුර ආවා. ඉතින් හිතන්න සාමාන්‍යයෙන් මේ නිවාසවල වහල තියෙන්නේ මහවැලි ගඟට වඩා අඩි 20ක් 25ක් විතර උසින්. ඒ සියල්ලම යට කරගෙන යන්න තරම් විශාල ජල කන්දරාවක් දිත්ත සුලිකුණාටුවත් එක්ක ආවා. අද වෙනකොට තත්ත්වය මෙන්න. හිඳිලාම ගිහිල්ලා. ඉතින් මේක තමයි සබාදහම. මෙතන මහවැලි ගඟේ පළල්ම ස්ථානය කියන්නේ ඇයි කියලා ඔබට පේනවද? ඔබ චුට්ටක් බලන්න මේ වීඩියෝ එකේ මේ සීමා මාලකයේ තියෙන පැත්තයි අර එහා පැත්තෙන් ඔබට පේන මහවැලි ගඟේ කොනයි. ඉතින් කොයිතරම් ලොකු වපසරියක් කොයිතරම් ලොකු පළලක් තියෙනවද මහවැලි ගඟේ? මහවැලි ගඟේ පළල්ම ස්ථානයත් හිඳිලා ගියා එහෙනම්. ඔයාලට පේනවද? කොයි තරම් දුරට මහවැලි ගඟ හිඳිලාද කියලා? මතකද ගිය අවුරුදු 11 වෙනි මාසේ ආපු දිත්ත සුලිකුණාටුව? එදා මේ ඉහළින් පේන පාර මට්ටමටම වතුර ආවා. ඔබට පේනවද මේ ඉහළ පාර? වාහන යන පාර තියෙන්නේ. අන්නේ මට්ටමටම වතුර ආවා. වතුර ඇවිල්ලා මේ පේන ගෙවල් දොරවල් සියල්ල යට කරගෙන ගියා. හැබැයි අද වෙනකොට මහවැලි ගඟ අපිට හිතා ගන්නට බැරි විදියට හිඳිලා තියෙන්නේ. මේ ඔබට ඉහළින් පේන්නේ මහවැලි ගඟේ පළල්ම ස්ථානය. මෙතෙන්ට තමයි කියන්නේ මහවැලි ගඟේ පළල්ම ස්ථානය කියලා. අද වෙනකොට සියලුම ගල් මුල් පේන තරමට මේක පෑදිලා තියෙන්නේ. මේ තවත් එක්තරා විශේෂ දෙයක්. ඔබ දැකලා තියෙනවද මේක? මේක තමයි සීමා මාලකය. ඉතින් එදා මෙතෙන්ටත් වතුර ආවා. මේ සියල්ල වතුරෙන් යට වුණා. අද වෙනකොට යම් තාක් දුර ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා. ඒතකොට මේ තියෙන්නේ වතුරෙන් යට වෙලා විනාශ වෙලා ගියපු තවත් එක් ගොඩ නැගිල්ල. අද මාස ගාණක් යනකොට මේක හිඳිලා තියෙන අපූර්ව අපිට මේ විශ්වාස කරන්න බැරි මෙහෙම තියෙන මහවැලි ගඟ කොහොමද මේ ගම්බිම් යට කරගෙන අඩි 20ක් 25ක් ඉහළට වතුර එන්නේ? පුළුවන් නම් ඇවිල්ලා බලලා යන්න දවසක මේ වතුර හිඳිලා තියෙන කාලේ. හරිම ලස්සන දර්ශනයක්. ඒ තරම් මනරම්. ඉතින් අපි ගිහිල්ලා එන්නම් මේ මහවැලි ගඟේ පළල්ම ස්ථානයට. ඔයාලත් පුළුවන් නම් එන්න. එතෙක් ඔබට ජය වේවා.